මේක ඒ අයගේ මගේ වැඩක්. ඒක ඔයාට වැඩක් නෑනේ. ඔයා ඔයාගේ බයික් එකේ තරම් යන්න. මට ඔයත් එක්ක සම්බන්ධයක් නෑ. සම්බන්ධයක් නැහැ. නර්තන එතකොට ඔයා කියන්න හදන්නේ මගෙත් එක්ක තියෙන සම්බන්ධය නතර කරලා මේ වාහනේ පදන් ආපු අයියත් එක්ක සම්බන්ධයක් පටන් ගත්තයි කියලාද? ඔව්. මොන කෙල්ලද අකමැති මේ වගේ සැපපහසු ජීවිතයක් ගත කරන්න? අනිත් එක ඔයත් එක්ක ඉන්න කාලේ මම පුදුම දුකක් වින්නේ. හරි. එහෙනම් නර්තන ඔයා ওই ගත්ත තීරණෙන් ඔයාට කොහොමද දුක් විඳින්න තමයි සිද්ධ වෙන්නේ? අයියෝ එහෙම කියන්නේ? එහෙම කියන්නේද? නර්තන ඔයත් එක්ක යාළුන මුල් කාලේ මගේ යාළුවෝ සෑහෙන්න කිව්වා ඔයා සල්ලි වලට පැත්ත මාරු කරන ගෑන් ළමෙක් කියලා. මටත් ඕන ඔයත් එක්ක යාළුවෙලා ඉඳපු මේ මාස දෙක තුනට ඔයා මොන වගේ ගෑන් ළමෙක්ද කියලා හොයලා බලන්න. අද මේ වාහනේ පැද්දේ මගේ යාළුවෙක්. මගේ හොඳම යාළුවෙක්. හොඳම යාළුවෙක් අර අයියා? ඒ අයියා තමයි. ඒ අයියා කිව්ව ගෙවල් තුන, බ්‍රෑන්ඩ් එක, බිස්නස් ඒ සේරම මගේ. අනේ මට සම්මා වෙන්න නිපුණා. අත ගන්න මගේගේ. නර්තන තමුසේ මේක මතක තියාගන්න. මගේ විතරක් නෙවෙයි මේ ලෝකේ ඉන්න හැම කොල්ලෙක්ගේම බලාපොරොත්තුව තමයි බින්දුවේ ඉඳන් නැගිටින කොල්ලෙට අත දෙන්න පුළුවන් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක්. තමුසේ එහෙම ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් වුණ දවසට ඔහෙ බලාපොරොත්තු වෙන ජීවිතේ ලැබේවි. දැන් යනවා මගේ වාහනේ බහලා එළියට. ටක් ගාලා යනවා. මේ තමුසේ බෑග් එක තරගෙන යනවා.